ඔන්න තව කතාවක් මේක වෙලා තියෙන්නේ මෙහෙමයි මේ සීන් එකට මුණ දීලා තියෙන්නේ මේ කතාවේ උග මල්ලි. ඒක වෙලා තියෙන්නේ මෙහෙමයි එයාගේ ගෙදර එයා රෑ නිදාගෙන ඉද්දි එක දවසක් එයාට ඇහිලා තියෙනවා මේ ඉස්සරහා එයා කොහොම හරි එයාට රෑ ඇහැරිලා එයා එළියට ගිහිල්ලා වතුර ටිකක් බීලා ආයි ඇවිල්ලා නිදා ගන්න. එතකොට මේ එයාට ඇහිලා දිනවා ඒගොල්ලන්ගේ තාත්තා ඉස්සරහා දොර අරගෙන කොහෙට හරි එළියට ගිහින් එනවා. හරි ඔහොම සද්දයක් ඇහිලා තියෙනවා. එයා හිතලා තියෙන්නේ තාත්තා කියලා. මේ ඊට පස්සේ ආයෙ ටික වෙලාවක් යනකොට එයාට නිින්ද යාගෙන එනකොට එයා දැකලා තියෙනවා එයාගේ කාමරේ දොර එයා සම්පූර්ණයෙන් වහලා නැහැ. අඩවල් කරලා තමයි තිබිලා තියෙන්නේ. කාමරේ දොර ඉස්සරහා කළු පාට ඡායාවක්. මෙයා හිතලා තියෙන්නේ ඒගොල්ලන්ගේ අම්මා වෙන්නේ නැති කියලා. අම්මා ඔය රැයට මේ හිටපු ගමන් කාමරේට ඇවිල්ලා බලනවලු මෙයා ෆෝන් එක ඔබනවාද මොකද කරන්නේ කියලා. ඊපස්සේ ඉතින් මෙයා ගණන් අරගෙන නැහැ. ඊට පස්සේ මෙයා මේ අනිත් පැත්ත හැරිලා නිදාගෙන ඊට පස්සේ මේ අනිත් පැත්ත හැරිලා ඒත් ආයි මෙයා නිකන් මේ එහෙම හැරිලා බලනකොට අර ඡායාව ටික ළඟ තිබ්බලු. ඊට පස්සේ කොහොම හරි ආයි මෙයා මේ බලනකොට අර ඡායාව එකපාරට මෙයාගේ ඉස්සරහට එනවා මෙයා දැකලා. මේ ඊට පස්සේ මෙයා මේ බය වෙලා මෙයාට හොඳටම දාඩියක් දාලා මෙයා ෆෝන් එක අතට අරගෙන වෙලාව බලන්න වෙලාව 12:01ට වගේලු වෙලාව තිබ්බේ. ඒ කියන්නේ 12 පහු වෙලා කොහොම හරි මේ ඒත් එක්කම මෙයා බය වුණ පාර පිරිත් දාන්න වගේ හදලා මේ ඒත් ෆෝන් එක මේ ඔන් වෙලා නැහැ ඒවල පිරිත් දාන්න. ඊට පස්සේ මෙයා ඔහොම මේක ගැන මොකොත් හිතන්නේ නැතුව හිතින් තිබිසෝ ගාගෙන නිදාගෙන. ඊට පස්සේ කොහොම හරි මෙයා උදේ අම්මගෙන් අහලා අම්මා ඊයේ රෑ ආවද මේ මගේ කාමරේට කියලා. ඊට පස්සේ අම්මා කියලා නෑ මං ආවේ නෑ කියලා. ඊට පස්සේ මෙයා කියලා මං දැක්කනේ කවුරු හරි මේ එනවා මං හිතුවේ ඔයා වෙන්න නැති කියලා. එහෙම කියලා. ඊට පස්සේ අම්මා කියලා නෑ මේ පුතේ මං නිදාගෙන හිටියේ කියලා. ඊට පස්සේ මෙයා අහලා තාත්තා ඊයේ රෑ එළියට ගිහින් ආවද කොහොමද එහෙම කියලා. ඊට පස්සේ අම්මා කියලා නෑ තාත්තත් නිදාගෙන හිටියේ තාත්තා කොහෙවත් ගියේ නෑ කියලා. ඊට පස්සේ මෙයාට තේරිලා මොකක් හරි අවුලක් කියලා. ඊට පස්සේ මෙයා වෙච්ච සිද්ධිය අම්මට කියලා. ඊට පස්සේ පන්සලකින් මෙයාට පිරිත් නූලක් ගෙන්නලා බැඳලා එහෙම කරලා ඉඳලා. ඊට පස්සේ මේගොල්ලන්ගේ අල්ලපු ගෙදර හිටපු අක්ක කෙනෙක්ට පොඩි සීන් එකක් වෙලා තියෙනවා. ඒ වෙලා තියෙන්නේ මෙහෙමයි. ඒ අක්කා ඔන්ලයින් බිස්නස් කරනවලු. ඒතකොට රැයට ලැප්ටොප් එකෙන් එයා වැඩ කරලා එහෙමම ලැප්ටොප් එක එහා පැත්තේ තියලා පිටිය පැත්තට හැරිලා නිදාගෙන ඉද්දි ඒ අක්කට දැනිලා තිනවා කවුරු හරි එයා ගාවට ඇවිල්ලා එයාගේ ඇඳට බර වෙලා කකුල් දෙක තියලා ඒ කියන්නේ ඒ තිබ්බ කකුල් දෙක ඒ අක්කයි කොන්දේ වදිනවලු. හරිද? එහෙම අර එයාගේ කොන්දට බර වෙලා ඊට පස්සේ මෙහෙම හැරිලා බලනකොට කවුරුත් නැහැලු. ඔයගේ සීන් එකක් වෙලා තියෙනවා. එදා කොහොම හරි මේ ඒ අක්කා කියලා තියෙන්නේ එදා ඒගොල්ලන්ගේ ගෙදර පාටියක් තිබිලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ ගෙදර මේ ඒ පාටියට මේ ඌරු මසුයි කුකුල් මසුයි උයලා තියෙන්නේ මේගොල්ලන්ගේ ගෙදර. මෙයා තමයි ඒව අරගෙන ගිහිල්ලා අර අක්කට දීලා තියෙන්නේ. ඊට පස්සේ ඒ අක්කටත් අර විදිහටම මේ පිරිත් කියලා නූලක් බැඳලා එහෙම මොනවා හරි ටිකක් කරලා තියෙනවා. ඒ කරපු එක්කෙනෙක් තමයි කියලා තියෙන්නේ මේ ওই ඉඩම් දෙක අතර මැද්දේ ඉන්න මොකක් හරි මේ ආත්මයක් හරි ඔහොම මොකක් හරි එකක් මෙයාගේ පස්සෙන් තමයි ලුවෙන්නේ මේ පිරිමි ළමයාගේ පස්සෙන් ලුවෙන්නේ. දැන් මේ පිරිමි ළමයා එදා අර මස් අරගෙන ගිහිල්ලා අර අක්කට දුන්නනේ. එතකොට අර ඒ අක්කට ඒකේ බලපෑමක් මොකක් හරි පොඩියට වෙලා තියෙනවා. ඕක තමයි වෙලා තියෙන සීන් එක. ඒ වගේම මෙයාට මේ සීන් එක වෙන්න කලින් දවස් දෙකකට විතර කලින් මේ පොල් කඩන්න ආපු මිනිස්සෙක් දැකලා තියෙනවලු. මේගොල්ලන්ගේ වත්තේ මේ රම්බුටන් ගහ මුල කොණ්ඩේ කඩා දාපු ආච්චි කෙනෙක් සුදු සාරියක් ඇඳගෙන බලාගෙන ඉන්නවා අර මිනිස්සයා දැකලා තියෙනවා. ඊට දවස් දෙක තුනකට පස්සේ තමයි මෙයාට මේ සීන් එක වෙලා තියෙන්නේ. මෙයාට ඒ සීන් එක උන දවසට පහුවදා තමයි අක්කට අර සීන් එක වෙලා තියෙන්නේ. ඔය වගේ එක දිගට වෙලා තියෙන සිද්ධි දාමයක් තමයි මේ වෙලා තියෙන්නේ.